එතකොට හොඳයි ඔයාලා කැල්සියම් සහ ෆොස්ෆරස් මං අහනවා වේදරුවන්ගෙන් දත් සහ අස්ථි ශක්තිමත් කරන්න මොනවද දායක වෙන්නේ? ව්‍යුහය සෑදීමට හරි මොකක් හරි එකක්. මොකක් හරි මට නම් හරියට මතක නැහැ ඒ කෘත්‍යය. දත් ශක්තිමත් කරන්න හරි අස්ථි ශක්තිමත් කරන්න. අස්ථි නෙමෙයි දත් ශක්තිමත් කරන්නේ මොකද? ෆ්ලෝරයිඩ්. ෆ්ලෝරයිඩ්. අන්න එහෙම පොඩි පොඩි වෙනස්කම් සහිතව තමයි කෘත්‍යයන් දීලා තියෙන්නේ. ඒකත් ඔළුවේ තියාගන්න. හරි මේ අහන්න අපේ ඇඟේ ලොකුම කැල්සියම් ගබඩාව කොහෙද තියෙන්නේ? ඔක කියන්නවා මම. අස්ථිවල. යම් විදිහකට කැල්සියම් තැම්පත් වීම අඩු වුණොත් අස්ථිවල ශක්තිමත් බව අඩු වෙලා යනවා. ව්‍යුහය දුර්වල වෙනවා. ඉක්මනට පොඩි බලයකදී මොනව වෙනවද? කැඩෙනවා. අන්න ඒක තමයි කියන්නේ මොන පොරොසිස්ද? ඔස්ටියෝපොරොසිස්. ඕක වලට ඇහිලා ඇතිනේ. මම බ්‍රෑන්ඩ් නේම් එක කියන්නේ මේක ලයිව් එකක් යන හින්දා. හරි. කිරි జాතියක් එහෙම තියෙන්නේ. ඒක හින්දා ඔස්ටියෝපොරොසිස් හැදෙනව නෙමෙයි. ඒක බීවේ නැත්තම් හැදෙනවා කියලා තමයි කියන්නේ. හරිද? ඒක මාකටිං ට්‍රික් එකක්. දැන් ඔස්ටියෝපොරොසිස් කියන ලෙඩේ හැද්දි අර කිරි එකේ නම එනවා. මම කියන්නේ මම කියන්න බෑනේ. හරිද? එතකොට ඊළඟට ඒගොල්ලෝ කියනවා සෑම කාන්තාවන් 3 දෙනෙක්ගෙන් එක් අයෙකුටම මේක තියෙනවා කියලා. එතකොට කාන්තාවන්ගේ හොඳ බුද්ධියක් තියෙනවා නම් ඒගොල්ලෝ ගැනලා බලනවා 1 2 3 උඹට තියෙන්නේ. මේක එහෙම නියඳි ගන්න අමාරුයි ඔය කියන තරමට. හරිද? හැබැයි ඔස්ටියෝපොරොසිස් නෙමෙයි. තම තමන්ගේ කැල්සියම් පරිවෘත්තියේ දුර්වලතා නිසා අස්ථිවල යම් යම් දුර්වලතා තියෙන්න පුළුවන්. ඒක ඔස්ටියෝපොරොසිස් ගණයට ලඝු කිරීම වැරදි. මොකද කොහොමත් කාන්තාවන්ට යර්බුද එනවා. දැන් අම්මලානේ ගොඩක් අය බොහෝ අයට දරුවෝ ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ කිරි දීම කියන එක කරපු අයනේ. එතකොට අර අස්ථිවල තියෙන කැල්සියම් ටික තමයි එළියට එන්නේ ඇදිලා. අනිවාර්යයෙන් ඉතින් ඒගොල්ලන්ගේ අස්ථිවල යම් දුර්වලතා තියෙන බල ඒක ඔස්ටියෝපොරොසිස් කියන කැටගරියට දැමීමයි වැරදි. මේවා මාකටිං ට්‍රික් වලට ගියාම ඉතින් ඒකට මීට කලින් ওই කිරි කම්පැනි හදන්න කලින් මොනවද බීලා තියෙන්නේ ඒකට? ඒකයි මම කියන්නේ ඒවා පාවිච්චි කරනකොට කරන්න ඒක හරියට කරන්න ඕනේ ඉතින්. අනවශ්‍ය බය වෙන්න දෙයක් නැහැ. කැල්සියම් සහිත ආහාර වැඩිපුර ගත්තා නම් ඇති. ඒතර කැල්සියම් සහිත ආහාරයක් කියන්නේ හුණුගල් නොකිය. හාල්මැස්සු අරක මේක ඔය තියෙන්නේ. ඒකයි ඉතින් කරන්න තියෙන්නේ. දැන් මහ ලොකුද ගෙහෙස ගන්න නැහැ. ඉතින් අර කිරි බොන එකත් කළ හැකියි. මේ ප්‍රශ්නයක් නැහැ ඉතින්. කැමති නම් ඒ කිරි වර්ගෙම. හරිද? නමුත් අර රෝගයක් හැමතිස්සෙම ජනගත කරපුවාම ඒ රෝගය Tamanට තියෙනවා කියලා මානසික වෙනවා. හැම රෝගයකටම නොවුනත් බහුතර රෝගවලට මානසිකත්වය තමයි මුල. හරිද? ඔයාලා දන්නේ නැද්ද දියවැඩියාව හැදෙනවා මානසිකව. ඒ කියන්නේ මානසික උත්ප්‍රේරණයෙන් දියවැඩියාව හැදෙනවා. හේතුව කියන්නේ දැන් මානසික වේයා දැන් හිත ඉන්න මට දියවැඩියාව ඇති. දැන් ඌලකට ඇවිල්ලා නිකන් හිතන්නකෝ දවසට 3 පාරක් කවුරු හරි එක්කෙනෙක් බයිසිකලේ ඇවිල්ලා ගේට්ටුව ළඟින් කියනවා ඔයාට දියවැඩියාව කියලා යනවා යන්නේ. දැන් මේක හැම වෙලෙම ඇහෙද්දි ඒක සයිකොලොජිකලි එනවා මට ඇති එහෙනම් මේක කියන. ඒතර ඒක එයාට ආතතියක්නේ. ඔයාලා අහලා තියෙන්නේ ආතතික තත්ත්වවලදී මොනව වෙනව කියලාද? කෝටිසෝල් වගේම හැදෙන ස්‍රාවය වෙනවනේ. ඒක කෝටිසෝල් ස්‍රාවය වෙනකොට එයාගේ සීනි මට්ටම කොහොමත් වැඩි වෙනවා. කවුරු හරි කිව්වොත් ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි කියලා නිතරම හොඳට ඉන්න එකගේ ප්‍රෙෂර් වැඩි වෙනවා. මානසිකත්වයේ සමහර රෝග වලට මුල. ඒ වගේ තමයි මේ කැල්සියම් පරිවෘතියත්. හරි ඒ නිසා ඒවා එච්චර ඔලුවට ගන්න ඕනේව නෙමෙයි. කාලා බීලා සතුටින් හිටියනම් ඇති. ඇයි ගොඩක් කියන වචනේත් මම ඉල්ලාස් කරනවා. ඇයි සමහර අයට මේක හැදෙන්නේ? ඇත්තටම හැදෙනවා. හැදෙන හේතුව තමයි මේ ගෑනු අයගේ තියෙන සමහර වැරදි මත. ආච්චිලාගේ විශේෂයෙන්. අවුරුදු 60 පැන්න ගමන් නිර්මාංශ වෙනවා. නිර්මාංශ වීම ගැන අරුබුදයක් නැහැ. නිර්මාංශ වීම කියන එක කෙනෙකුගේ choice එකක්. ඒක උනා කියමුකෝ ගැටලුවක් නැහැ. හැබැයි එහෙම උනා නම් ඒ කැල්සියම් ලබා ගන්න වෙනත් ක්‍රම ටිකක් හුරු වෙන්න ඕන. කැල්සියම් බහුලව තියෙන මේ එළවලු වර්ග තියෙනවා.
ඒතර අන්න ඒ වගේ ප්‍රබව ටිකකින් මේ ගේම් එක ගහ ගන්න ඕන කොහොම හරි. හාල් මැස්සෙක්වත් කන්නේ නැහැ. කියන තැනට එනවා සමහර අය. උම්මල කඩවත් කන්නේ. ඒතකොට ඒක මන් දන්නේ හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. ඒක එක්කෙනාගේ choice එක මම නැවතත් කියනවා. හැබැයි ඒකට alternatives හදා ගන්න ඕන. හරි? එහෙම නැත්තම් අනිවාර්යෙන් ওই කියන අර්බුදයට මුහුණ දෙන්න වෙනවා. එතකොට Tamanටම දැනෙන්න ගන්නවා තුන් දෙනෙක්ගෙන් එකයෙකුට නෙමෙයි ගෙදර තුන් දෙනාට මේ ප්‍රශ්නේ තියෙනවා. හරි? ඔන්න ඒකත් ඔළුවේ තියාගන්න. කියව ගමු.